සාමාන්‍ය වෙළඳපොලේ පවතින වී වල මිල එක්ක සහතික බිත්තර වී භාවිතය හා බීජ වී අලවිය රඳා පවතිනවා. ඒ කියන්නේ සාමාන්‍ය වෙළඳපොලේ වී මිල අඩු වුණොත් ගොවියෝ සහතික බිත්තර වී භාවිතා කරන එක අනිවාර්යෙන් අඩු වෙනවා. අපි මේ කන්නේ දැකපු ලක්ෂණයක් තමයි ඒක. වෙළඳපොලේ වී වල මිල සාමාන්‍ය වී මිල හොඳට වැඩියෙන් හොඳ මිලක් තිබ්බොත් අපේ ගොවි මහත්තුරු සහතික බිත්තර වී වැඩියෙන් භාවිතා කරනවා. ඒක තමයි අපිට දකින්න තියෙන ප්‍රධාන ලක්ෂණය. ඒ අනුව වෙළඳපොලේ සාමාන්‍ය වී වල මිලත් එක්ක බිත්තර වී භාවිතා කරන ප්‍රතිශතය වෙනස් වෙනවා. හොඳට වී මිලක් තිබ්බොත් අනිවාර්යෙන් ගොවියෝ සහතික බීජ වී තම වගාවට යොදා ගන්නවා. සහතික බීජ වී වගාවට යොදා ගත්තාම අස්වැන්න කියන සාධකයේ වැඩි වෙනවා. වල් බීජ වල් වී ප්‍රධාන වශයෙන් අඩු වෙනවා. නැවතත් මතක් කරන්නේ වෙළඳ පොලේ පවතින සාමාන්‍ය වී වල මිල අනුව සහතික බීජ වී භාවිතය රඳා පවතින බව. ඒක ප්‍රධාන සාධකයක්.